මුළු ලෝකෙම පේනවා. මෙන්න අපිට හම්බුණා යෝධ හුලන් තට්ටක්. යන් සාදු කරදරයක් වෙන්නවා කියලා යන්. සාදායි මේ එහෙම තියෙන්නේ වදින්න නේද? ඔන්න සුබ දවසක් වේවා හැමෝටම. අපි අද යන්න හදන්නේ අපේ පස්වෙනි බයිසිකල් ට්‍රිප් එක. මේ පාරේ යනවා අපි කොහොම හරි පෝලන්තේ බෝඩර් එක ක්‍රොස් කරන්න තමයි බලන්නේ. එතකොට එහි තියෙන සිටිය ගුමෙන් කියලා ඒකට යන්න තමයි හදන්නේ. එතකොට කිලෝමීටර් තියෙනවා 48ක් විතර යන්න. ඔන්න ඉතින් අදත් සුපුරුදු කට්ටියම තමයි ඉන්නේ. කට්ටිය ඔන්න උලන් ඇඩ්ජස්ට් කරනවා. අද වහින්න නැති වෙන්නේ. යන් කියලා කියන්නේ. යන් සාදු කරදරයක් වෙන්නවා කියලා යන්. පාස්පෝර්ට් වන්න ගත්තා. මේ කොඩිය ගත්තද නේ? මේ අහපන්කෝ. කන්නඩික බලාගෙන ගැප් ඇති. ඕ එච්චර වෙලාවට යන්නේ 44යි. ඔන්න එහෙනම් අපි ගමන පටන් ගත්තා. ඉරිදා දවසක් අපි යන්නේ. ඒකින්ද කවුරුවත් අමටද කවුරුවත් නැහැ වාර. ගියර වැඩ කියලා කිය. අයියේ අපි මේ යන්නේ දැන් බයිසිකල් වලට වෙනම පාරක් හදලා තිනවා. ප්‍රධාන පාරට ළඟින් යන එකක්. ඒක දිගේ තමයි යන්නේ. වාහන අර පැත්තේ යනවා, බයිසිකල් මේ පැත්තේ. ඒකනේ හුලඟ. නියම සින්දු අය ගැලවෙනවා වයිබ් එකට.
ඔන්න අපේ කට්ටියගේ පළවෙනි බ්‍රේක් එක ගන්න යන්නේ මේ තියෙන ඈතින් පේන්නේ මෙහි අර ලිග්නයිට් වලින් දුවන පවර් ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ කෝල් කියලා මෙහි තින්නේ දුඹුරු ගල් ලඟු කියලා තමයි කියන්නේ. ලිග්නයිට්. ඔන්න අපි බ්‍රේක් එක අරගෙන ආපහු නැවත ගමනේ යන්න තියෙනවා. දැන්ට ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 10ක්. කුබින් වලට තියෙනවා තව කිලෝමීටර් 30ක් විතර. මේ මෙතන ඉන්නවා මේ ඔබට ක්ලෝස් ෂොට් එකක් ගත්තේ. ආයෙ නැත්තන් එපා ඉතින්. අන්සේ ඉන්නවා මේ විලේ. අපි ඔන්න පයිට්ස් කියලා නගරයක් තියෙන ඒක පහු කළා දැන්. අන්න අලු සුපර් මාකට් එක. ගෑස් ස්ටේෂන් නැද්ද? කොහොමද හලාද? මේක නෑනේ කොඩ් බුස් වල. ඒක තමයි. සුපර් මාකට් වහසා ඇත ඉරිදා සඳහා. මෙන්න අපිට හම්බුණා තිරිඟු යායක්. මේ තිරිඟු කොහොමද තවනවා? පිටි ගන්න. කොහොමත් පාන් එහෙමනේ වැඩිපුර කන්නේ ඒකින්ද පිටි. සෑන්ඩ් තිරිඟු පාන්. අර ඇති මේනේ පවර් ප්ලාන්ට් එක අපෝ. අර ඒ ඇතින් පේන්නේ පවර් ප්ලාන්ට්. Mahinda lagi then. It's going to rain. මේ සනිකර වගාවීම් වගේ තමයි තියෙන්නේ මට පේන විදිහට. මේ පැත්තේ වගාවීම් නේද බන් තියෙන්නේ? මේ මොනවද අම්බටද? අම්බට නෙවෙයි නේද? මඤ්ඤොක්කා. नाई गल पार कटावा තමයි පාර තියෙන්නේ අපි මේ දෙපැත්තේ තියෙන ෆයිනස් ගස්. පාරක් තියෙනවා තව කිලෝමීටර් 18 විතර අපිට ගියයි පෝලන්ත ගාවට. අපේ යන දෙවෙනි බ්‍රේක් එක මේක නගිමු. ඔව්. ඒක හොඳ අයියේ. දුදින්ද? ඔව් පාල. මෙන්න තියෙනවා දඩයන් කරන තැන්. මේවට නැගලා තමයි දඩයන් කරන්නේ. දඩයන් කරලා දැන් කට්ටිය දඩයවක් කරලා ආවෙන් මාරගෙන කන්න තමයි යන්නේ. අයියන්නේ. කන්න යන්නේ නැගලා බලමු. Char. He's not leaving the night. I think he has a pack.
අම්මා නැග්ගවන්න. මුළු ලෝකෙම පේනවා. මෙන්න නැග්ගා. දඩයන් කරන පොට් එකට මෙහෙ ඉතින් අරහෙ බලාගෙන වෙඩි තියෙන තව තියෙන්නේ. මේකෙන් පස්සේ පොඩ්ඩක් කියලා වුණා. අතරම පාරේ මාර වෙලි තෝගයක් තියෙන්නේ. ඉරනවා ඒකට. බයික් එක. හින්දා Tadi dari dar, kelim pale, oke tani kel, lain nih ke pale. Padahal pare? Enak ya? Gaurav, come back. Me marengo, Praveen. Padahal pare gihilla. Pradhana පාර කියන්නේ මොකක්ද? මේ පාරනේ. දැන් අපි යන්නේ මේක. මේ පාස වැල්ලා මාරුද? වැල්ලා මාරුද? අරගේ බී එකකට වැටෙන්න ගිහිල්ලා. කාට අවුලක් නැහැ මීට යන්න. තව 1 කිලෝමීටර් 10 දිනේ කොහමද? සුපිරි පාරක තමයි යන්නේ අපි. කැලෑවද අත්දැකීමක්. ඔන්න අපිට සෙට් වුණා හරක් ටිකක් ගවරෑනක් ඉන්නවා අපේ ඉස්සරහ ගුබෙන් තියෙන අරහෙද මේ පැත්තට හදවතේ හලෝ ගුබෙන් අරහෙද තියෙන්නේ මෙහෙද හදවතේ ඔළුවෙන් පෙන්නන්න අපිට මෙන්න අපි ඇවිල්ලා තියෙන්නේ ගුබෙන් නගරයට මම දැන් තමයි ආවේ ගුබෙන් කියන්නේ ජර්මනියේ පැත්තේ තියෙන නගරේ ගුබින් කියන්නේ පෝලන්තේ
මෙන්න ජර්මන් බෝඩර් ඉවරයි. අපි ආපු තැන දැන් යන්න හදන්නේ පෝලන්තයට. පෝලන්තයේ පැත්ත තමයි යන්න හදන්නේ. මේ ගඟෙන් තමයි එහා පැත්ත පේන වෙන් වෙලා තියෙන්නේ. ගඟෙන් එහා පැත්තේ පෝලන්තේ. ඔව්. මේ පාලෙන් දාන්න තියෙන්නේ. එහෙට දාද්දි තමයි චෙක් කරනවා කියලා කිව්වේ. ඈ? එද්දි කොහොමද චෙක් කරන්නේ? ඔන්න පෝලන්තයට ඇතුළු වුණා. ඔන්න එනකොට ඉස්සරහ. ආ. මේ චෙක් පොයින්ට් එකේ ඉන්නේ. Deutschland visa? Yeah, yeah. Oh, okay. Okay, Deutschland, yes. Yes, Japan. Dobra. Pięć. Pięć. අර පැත්තේ ජර්මනිය ඔන්න මේ පැත්තේ පෝලන්ත. අපි දැන් පෝලන්තෙන් චෙක් කරන ගමන් ඉන්නේ යන්න ස්ප්‍රී එකනේ. නෑ නේද? ඔන්න කොහොම තමයි පෝලන්තයේ තත්ත්වය. දැන් අපි කඩයක් හොයාගෙන යන්න හදන්නේ. ගමන්ට කෑමට. අපේ රවීන් සහ අපේ බෝඩර් මහත්තයා අපිට කෑම කඩයක් හොයනවා මේ ළඟ තියෙනවද? We are coming from Cottbus. I don't understand. We are Commonwealth Cottbus. Coming from Farad. Hola. Nie rozumiem. Yeah. We are coming from Cottbus. Cottbus? Yeah. Josebus. Cottbus. Cottbus? Hotebus? Yeah. Hotebus. Yeah. That's a city. Cottbus is city? Yeah. German. City. German in city? Yeah. Okay. 40 How many kilometers? 40. Yeah. 40? Yeah. 40? Yeah. Wow. Oh, very good. So India. India. Oh. ඔයාගෙන Read. Can you read? Your name. too long. Feel like Okay, you read. Good. Thank you. Okay, Yeah. Thank
What you will be doing in Poland? We are looking for a restaurant. Again? You live in Germany, but what you will be doing in Poland? From Padua? We came on Today? bicycle too. Today back? Yeah, just going back. Yeah. Dzisiaj wracają. Przyjechali generalnie 40 km, żeby zjeść Chińczyka. Today? 40 kilometers. A Cottbus, to far Yeah. away. Yeah. Ja, secret. Have a nice day. Thank you. ඩෝනර් කඩේකට ආවා. දවල් කෑම කන්න. බලමු ගිහින් ඇතුළට. මේක බෙදලා ඩෝනර් බොක්ස් එකේ සෝස් ඔය මේ හැම එකෙම එක එක කරා. හැම එකම එකේ නෑ නෑ මගේ මගේ මගේ. ඒ කියන්නේ එකම එකම ගන්නවා කියලා කියන්නේ. කෙබාබ් බෑනම් කන්න පුළුවන් මන්නම් කියන්නේ. යුරෝ 33 නේද? කොහොමද? යුරෝ. ඔව් හත ගානේ දැම්මත් 35ක් යනවා. යුරෝ හත ගානේ දාමු නේද? කවුරු? ඔව් අයනේ. ඈ? අයනේ අපරාධ. ඔව් හත ගානේ දාමු. මේවත්ද? රූකා. ඔන්න අපි රූකේ ගාව. රූකා. මේක උනේ අපිට යුරෝ 4ක් විතරනේ. ඔව්. කොහේද කියන්නේ? උදා. ගොඩක් දෙනවා නේ. මේ ඇත්තටම අඩුයි ජීවණයට වඩා කියන්නේ. අපලා මරත් ඒක ගන්න. ඔන්න කට්ටිය කෑම ටික ඇවිල්ලා තින්නේ. සවාර් මේකයි දෝන මුක්තිගයි. ඒවා මේ සෙන්ටිමීටර් 50ක් දී. සෙන්ටිමීටර් 50ක් දිගයි කියලා තමයි අපි තේනේ කියන්නේ. අනේ ඔය එක දිග්ගයි නේ. ඇත්තටම ලාභ ජීවණයට වඩා. නෑ මේ 10 සෙන්ටිමීටර් 50ක්. නෑ මම කියන්නේ ගානත් ලාභයි. අපි ඔන්න ඕලන්තෙන් මේලා යනවා පො. ඔන්න කට්ටියගේ ආපහු එන ගමනේ පළවෙනි බ්‍රේක් එක අපිට ලස්සන විලක් හම්බුණා. ඉතින් අදිස් මෙන්න අපිට හම්බුණා යෝධ හුලන් තට්ටක්. ඔන්න ආපහු එන ගමන් අපිට හම්බුණා ගඟ පොඩ්ඩක් ලස්සනට යන තැන. මේක පොලන්තේ යන ගඟ වෙන්න ඕන. අපිට තව කිලෝමීටර් 8කින් විතර ඉහළ කොඩ්ඩුස්. හරි ඔන්න කට්ටිය ගිහිල්ලා ආව පොලන්තේ. ඇත්තටම කිලෝමීටර් 88ක් තමයි ප්ලෑන් කළේ. හැබැයි රූට් එක පොඩ්ඩක් වෙනස් වුණා ඉඳා කිලෝමීටර් 100ක් විතර වුණා ඒක.
ඔන්න ඉතින් පැය 10ක් විතර ගිහිල්ලා දැන් තමයි ආවේ. තව එන්න ඉන්න කට්ටිය අපි දෙන්න තව ඉස්සෙල්ලා මගේ ඉන්දියන් යාළුවා. තව කට්ටිය එනවා ඉතින් මට. එහෙනම් ඉතින් ආයේ ඊළඟ බයිසිකල් වොග් එකකින් අපව හම්බෙමු. ජය වේවා.